පව්කල ගොනෝ බුලාත්තුමා මිනිත්තු 15ක් පරක් වෙලා එන්නකෝ. ඔව් විනාඩි 15ක්. නෑ මෙතන වැඩේ කෙරේගෙන යනවා බුලන්නේ. ඔව් පොඩ්ඩයි විනාඩි 15යි හොඳේ. හා හරි බුලාත්තුමා. මේ කරුනේ හොඳට බලපන් කොඩිය පැත්ත හරියද කියලා. නැට්ට උඩට හොඳේ. උඩටනේ. ඔව් නැට් උඩටනේ. ඔව් මේ ලන්න මීයෝ කාලා. ලන්න මීයෝ කාලා නම් බං වෙන්ලන්නක් ගෙනල්ලා හරි ඕක ගැට ගහපන්. විනලන්නක් නැහැනේ. වෙන්ලන්නක් නැත්තම් ඔය තියෙන එකක් ගලවලා හරි ගෙනල්ලා ගැට ගහපන් ඕක. මොකද්ද බං උඹලට හැමදේම අතට පයට ගෙනත් දෙන්න වෙලානේ. මෙතන මේ ගැටේ පොඩියට දාපන් මේ වලල්ලේ රිංගල නැහැ විදිහට හොඳේ. ඒ බල්ල කරපන් හොඳේ. හා. කොහොමද කවුරුවත් නැහනේ. මම නම් වෙලාවටත් කලින් ආවා. අපිට තේලපයි නැවිලි හිටගෙන බලාගෙන ඉන්න තිබ්බා. වෙන වැඩ නැත්තා. ඔහොට නම් උනන්දු වැඩි වෙලා ඔය. වයලට් එක කොහොමත් ඕල් රවුන්ඩර් ගේම ගහනෝනේ. තා විනාඩි 10ක් 15ක් යනකොට බුලාස් පුතුම මෙතෙන්ට එනවා හොඳේ. මේ රතිඤ්ඤ සද්ද ඇහෙනකොටම කවුරුත් මෙතන පිළිවෙතෙන් පෙළ ගහන්න ඕන හොඳේ. පහට පොතේ පහන් ටික ගෙනාවයි. පත්ති ලව්වේ තා පොඩ්ඩෙන් ඒකත් අමුතු වුණා. මේ ඔහෙ පහන ලැහැත්ති කරන්නේ. හරි ඒ ඔක්කොම හරි. ඉතින් ඕක බලමුකෝ වයලට් එකේ. කතානායකුතුමා ඉතුරු ඇට් ටික බලන්නකෝ. මං ඒක වෙලාවට තිතර දෙන්නම්. එහෙනම් ඒක ඔහෙම බලන්න ඕන හොඳේ. 6 දෙනෙක් ඉන්නවා පහන් පත්තු කරන්න හොඳේ. හරි. පොඩක් බල හරියටම කරන්න හොඳේ. පොතේ ටික අරන් එන්න. හරි. අරුනේ මොකද? ඉන්දර පොඩ්ඩක් නැහැ. නෑ මං කාටවත් ඉන්දර දෙන්නේ නැහනේ. කරුනේ කතානායකතුමා ඉන්දර පොඩ්ඩක් නෑ. මල්ලන් කොහෙද බං ගින්දර? ඔබ බීලාද ඉන්නේ? නෑ තාම. කරුනේ කඩේට ගිහිල්ලා පහන් තිර පැකට් එකයි පොල් තෙල් කාලා අරන් වරෙන් හනික. මේ මතක ඇතුව හැම එකටම බිල් කෑල්ලක් අරන් වරෙන් හොඳේ. කළු වෙලා කඩේ නම් බිල් නැහැ හොඳේ. කොහෙන් හරි කමන්නේ බිල් කෑල්ලක් අරන් වරෙන්. මේ ගිනි පෙට්ටියකුත් අරන් වරෙන්. මොකද ගිනි පෙට්ටියක්ගේ? පොල් තෙල් පහන් පත්තු කරන්න ගිනි පෙට්ටියක් ඕන. ගිනි පෙට්ටිය නේ පැකට් එකක් ගෙනවා. සමිතියට ඕන වෙනවනේ. කරුනේ පැකට් එක. පැකට් එක. පැකට් එක? යකෝ මුමාර පුරවල්. ජයසුන්දර ඉන්දර පොඩ්ඩක් නෑ තියෙනවා. ඒක වීඩියෝ යන්කෝ. ඔච්චර දිනේ පැයකෝ ඉස්ම වැක්කේ. බහුව. පළවෙනි දවසේ සැප වහන කියන්න තියෙනවනේ හොඳයි නේද? ජනතාව සේවකයන් සප වහන ඕනේ නෑ. මේ වේව කපුව හොඳයි. යා. යන් තව මෙතන පරක්කු වෙන්න ඕනේ නැහැ. මොකද උන්ට කොඩි උස්සල බුල කීකේ ගානා කරලා රතිනපත් කොල්ල පිළිගන්නේ. උන්ට සමනුන් උස්සපා කියනවා. අන්න ඒ නිසාම තමයි අපි වීදම් කළ උන්ට උත්සව තියන්න ඕනේ. මොකද බුලකිරණා ජනරාජ්‍යයේ මංගල සභාවරයට අච්චර වීදම් මෙච්චර වීදම් ගියා කියලා අපිට නිවුස් එකක් හරි ගහගන්න තියෙන chance එක. පත්‍ර වාර්තා කරද නේද? ඔව් මං අර පත්‍රකාරයාට එන්න කිව්වා. කවුද අර බෝතල් පත්‍රකාරයාද? තා විනාඩි 10ක් 15ක් යනකොට අරගොල්ලෝ කිව්වට එන්නේ නැහැ. දැන්ටවත් පැයකමාරක් විතර පරක්කු වෙන්නේ. අනේ උකුන්ගේ වෙලාවට වැඩ කයිය විතරයි. අපිනේ මෙතන ප්‍රමාද කර ඉන්න. මෙතන හරියට සූදානමක් නැති ඉන්නේ. ඕ ලයිස්තු හරි. ඒක මං ගාවේ. හත්තිකේ ඔය ගාව නෙවෙන්න. බලන්න. මගේ සුදු දෝනි පන මං ඉක්මනටම කෝල්ලයක් ගන්නම් හොඳේ. අද අපේ ගෙදරින් කාටවත් සමිතියට එන්න විදියක් නැති හින්දානේ මට එන්න උනේ. අද ඔයාගේ සුදු තාත්ති ඔයා වෙනුවෙන් සිං කරනවා හොඳේ. ගීතිකා කණ්ඩායම. ඒක
ඒක හරි. බුල ජදේ එසවීම ඒකත් හරි. පොල් තෙල් පහන. කො පොල් තෙල් පහන නැහැ? හරි හරි මේ වලටක් එක ලෑස්ති කරලා තියෙන්නේ අපිත් සර්වයිස් කරන්න. ඊළඟට ආචාර විධි. කො ජයසුන්දර. ජයසුන්දර එතකොට රචින්න ටිකත් හරි. කවුද රචින්න පත්තු කරන්නේ? කරුණේ කරුණට පාල කොල්ල හරියන්නේ නැහැ හැම වෙලටම ඉන්නේ ඌ. මොකෝ කතා නැතුමා. නෑ මේ රතින් ඊට පත්තු කරන්න කෙනෙක් හොයාගන්න. මන් දෙන්න තුබ්බඩුව. පුතේ අවන්ත කොල්ලෝ. ධෝනි ආච්චියම කතා කරනවා. මෙතන මන් නැතුව කිසිම දෙයක් කරගන්න බැරි වාතාවරණයක් උද්ගත වෙලා තියෙන්නේ. මං ආයේ එනකන් ඔයා උయ్య කරගන්න නැතුව ඉන්නවනේ හොඳේ. පුතේ මෙන්න මේ අතේ ගිහලා පත්තු කරපන්. thank you මාමේ. ආච්චි අම්මේ අපි ගෙදර ගිහින් අල්ලපු ගෙදරින් ගිහින් අතල්ලක් ගමු හොඳේ. මේ බුඩ අල්ලපු ගෙදරින් ආතල් ගන්න මෙහෙ රචින්න නැහැ. අනර බුලාත් කිතුමා එනකොට ඒ රතපෙළ පාර ඉතර උන රචින්න ඉතින් පත්තු කරා. කොල්ලෝ ඕක හරියට කරපන් ඕක ජාතික වගකීමක් හොඳේ. සිදුවමි පාන එයාලා මට ජාතික වගකීම පාර දුන්නා. පිස්සුදානේ ඒ වගේ වැඩ කරනවද මම? මට රතින්න පත්තු කරන්න කිව්වා. අර පැත්තේ රතපෙළ පාලියෙද්දි මම මේ ඩෝන් කාලා පත්තු කරනවා. බට්ටි ගෙනාවයි කරුනේ. කළුවාමල කඩේ බිල් නැහැ මේ සලුන් එකක් බිලක් හරි ගන්නවා. හරි කමන්නේ. පොල් තෙල් හරි කාලයි පහන් තිර පැකට් එකයි ගිනි පෙට්ටි එක. මොකද්ද මම මේ කා පැකට් එක කියලා රුපියල් 500ක් දාලා තියෙන්නේ? යකෝ කසිප්පුද? ඇයි මම යද්දි කතා නැග්ග මම කෑ ගහලා මේ පැකට් එකක් ගේන්න කියලා. යකෝ ගිනි පෙට්ටි පැකට් එකක් ගන්න ගේන්න කිව්වේ. කොහොමද කියාපන්කෝ දැන් මේවට බිල් දාන්නේ? උඹ වගේ මීහරකෙක් බං. මගේ මීහරකෙක් හතරක්. මොකෝ කේසෙයි? නෑ මං අර කෑ ගහලා කිව්වනේ පැකට් එකක් ගේන්නේ කියලා. මූ කසිප් පැකට් එකක් අරන් ඇවිල්ලානේ. මොකෙද්ද බං අරු? කොතන ෆිලප්පඩ? ඔකට ඉතින් අතින් වේදම් කරගන්න ඕනේ නැහැ. ඔව් පැනදෙන්න. දැන් හරි. ඔන්න කොඹෝ විපා. මෙන්න මේ ටිකක් තියන් කාට හරි බලන්නයි කියලා. මට මේ හැම එකම බලන්න බෑනේ. කරුණේ මේ මටද බං? ඔව්. මාර බඩුවන්නේ බං. මට උඹ ගැන පුදුම හැඟීමක් පහළ වෙන්නේ. උඹලා අපි පිටි මිනිස්සු නෙමෙයි. උඹලා තාත්තගේ ඥාතියෙක් මැද දෙනවා අපේ පුංචි ආච්චිගේ නංගිගේ මල්ලිගේ නෑන කෙනෙක්. මේ පුංචි කාලේ උඹට මතකයි මතකේ? නෑ නෑ මට මතක නෑ. ඕක උඹ බීපන්. මේ ගිනි පෙට්ටියක් ඇති ඒක උඹට වෙන්නේ නැති. ඉතින් ටික වලට්ටකට දීපන්. ගෙනවද? ලොකු මෙඩිසින් මේ දුන්න ගියා. ඔය ආසාවට කරන්න කියලා බාරගත්තට ඕකුන්ට කරන්න බෑ. දැනටමත් අනාගෙන ඉන්නේ. මේ සමිතිය හිටපු සමාජිකද? නෑ ඔය හිටපු බුලාධිපතිගේ මාමා කෙනෙක්. මේක 2017 දැන්වීමක්. ඊට පස්සේ දැන්වීම ගහලම නැද්ද? මේ මොකද්ද මේ? ජල ටැංකි 100ක් බෙදා දීමේ වැඩපිළිවෙල. කවද්ද ඒකේ දිනේ? ජුනි මාසේ. ඒ දැන්වීම කොහමද එච්චර යටට ගියේ? ඒ කියන්නේ වතුර ටැංකි බෙදවල මිනිස්සුන්ට. අපි යමු බුලාධිපතිතුමා. මේම පරක් වෙනක අපිටම හොඳ නැහැ. අපි ගිහිල්ලා වැඩේ පටන් ගමු. ඔය ආසාවට කරන්න කියලා බාරගත්තට ඕකුන්ට ඕක කරන්න බෑ.
දැනටමත් අනාගෙන ඉන්නේ. අනිත් කට්ටියට කලින් මං වෙලාවට පටන් ගන්න ඕන. කතානායකතුමා කො රත පෙළ පාලිය ආවේ නැතේ? කට්ටිය මෙහාට එන්න. කට්ටිය එන්න. රත පෙළ පාලිය ආවේ නැතේ? අපිට රතපෙළ පාලිය ඕනේ නැහැ කතානායකතුමා. දැන් පරක් වෙලානේ. අපි මේ වැඩේ කරගෙන යමු ඉක්මනට. කුල ජාතික අභිමානේ නිලවුන් පොල් කෑවානේ නිලව් පැනලා ගම්ගානේ නයි කියාඳ පානේ කුල ජාතික අභිමානේ නිලවුන් පොල් කෑවානේ නිලව් පැනලා ගම්ගානේ නයි කියා කරුණේ ඇයි රෙද්ද? පොඩිය ගැලවුණා කරුණේ. ඉතින් මොකද කරන්නේ යන්නේ? පොඩියකට ගහපම් කරුණේ. මේ මොකවත් ඕනේ නැහැ කතානායකතුමා. අපි සභාවාරය ආරම්භ කරමු. මට හොඳටම තරක්කුයිනේ. අපි සභාවාරය ආරම්භ කරමු. එහෙම හරිනේ නේද? තුනේ. මිළඟට බුලකෙලිනා ජනරජයේ ජාතික විරුවන්ට පුෂ්පෝපහාර දැක්විය. මුලින්ම කැලණි නයාතුමාට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බුලකෙලිනා රාජතාන්ත්‍රික නාසිවාදී ජනරජයේ බුලාධිපතිතුමාටත් එවැගේම ධම්මික පැණිතුමාට ගෞරව දැක්වීම සඳහා කබ්‍රාල්තුමියටත් අපි අඩගසා සිටිනවා. බුලාධිපතිතුමා වෙනුවෙන් ආචාර්ය වෙදිමුර සූදානම්. ආචාර්ය වෙදිමුර සූදානම් තුනේ. අණ්ඩෑම ආචාර්ය වෙදිමුර තියව්. බුලකෙලිනාව රාජතාන්ත්‍රික නාසිවාදී ජනරජයේ නව නිලධාරී මණ්ඩලයක් පත් වෙලා මාස 2ක් ගිය තැන අභිනව මංගල සභා රැස්වීම ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අලුතෙන්පත් වූ බුලාධිපති තැන්පත් කුමාර මහතා, ඒ වගේම කබ්‍රාල්තුමිය හැරි මහත්මිය, ඒ වගේම දේශශක්ති භූමිපුත්‍ර චීන මාමක බුල සිරෝමණි සාමවනිසුරු අපේ ගරු හිටපු බුලාධිපතිතුමත්, ඒ වගේම හිටපු කබ්‍රාල් මැතිතුමත්, ඒ වගේම බුලකෙලිනාව ජනපද නිලධාරීන් සියලුම දෙනාත්, පැමිණ සිටින අනෙකුත් සියලුම දෙනාත් බොහොම ආදර ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. මීළඟට සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව යෙදී තිබෙන්නේ කතානායකතුමා අනවශ්‍ය වැල්වට ආරම්භ වැඩක් නැහැ. අපි සභාවාරය ආරම්භ කරමු. ඒ වුණාට බුලාධිපතිතුමා මේ පහන් පත්තු කරන්නේම ලෑස්ති කරලා තියෙන්නේ. හරි නෑනේ මේ කොල්ල දාන්න. පොල්ට කනක් ලෑස්ති කරලා නැහැ නේද? ඒ වුණාට වයලට් එකක් හදාගෙන මහන්සිලා පහනක් එහෙම හදලා තියෙන අපි සර්ප්‍රයිස් කරන්නේ. ඔය ආගම සීකීම් වගේ ඒවා සභාවාරයකට අවශ්‍ය නැහැනේ. ඒවා ගෙදරදී කරලා එන්න කියන්නේ. දැන්ටත් පැයකමාරක් පරක් වෙලා. මීළඟට සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව යෙදී තිබෙන්නේ ආගම සිහි කිරීම. නෑ එහෙම හරියන්නේ. එහෙම කොහොමද? අපි කරගෙන ආපු චාරිත්‍රය ඒ විදිහට කරගෙන යන්න ඕනේ. එන්න කට්ටිය වැඳ ගන්න.
නවග්‍රහ ශාන්තිය තුන් සූත්‍රය කියලා අවතින් පච්චිත නින්දාරි මන්දිරයට අපි සිත් දුන්නු. ඔන්න එහෙනම් මම මං කිව්වට පස්සේ කියන්නේ නෑ දැන් ඇති. අපි ආගම සීකරානේ. අපි සභාව ආරම්භ කරලා වැඩේ කරගෙන යමු. ඔව් අපි එහෙනම් තරගෙන යමු. චිරාගත බුලකුල සිරිතට අනුව මීළඟට යෙදී තිබෙන්නේ පොල්තෙල් පහන් සිල දැල්වීමයි. ඒ සඳහා මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා හිටපු බුලාධිපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටත් අලුතෙන් තේරීපත් වූ බුලාධිපතිතුමා ඇතුළු අභිනව කබ්‍රාල්තුමිය හැරි මහත්මියටත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන් සිල දල්වන හැටියට. තමා කොහේ වැටිය? මම එක වයිලට් එකක් කර දුන්නා. මම ගාමිණී අයියට දුන්නේ. ගාමිණී ගාමිණී ගෙනෙන් බං ඔන්න ඔය මගුල අන්නර උඹ හොයනවා. ඔන්න ඔක දිහා මෙහාට. ඕක නෙවෙයි යකෝ ගිනි පෙට්ටිය දිහා. මේ පොල්තෙල් පහන් පත්තු කරන්න ඕනෑ කතානායකතුමා. මෙන්න මේ සභාව ආරම්භ කරගෙන යමු. මේවා මෙහෙම කරන්න බෑනේ. පොඩ්ඩක් ඉන්න ගිනි පෙට්ටියක් තියෙනවා. ඔයාලා මේක වශු කොහේ යන්නේ? කතානායකතුමා සභාව ආරම්භ කරමු. අපිට වැඩ කටයුතු කරගෙන යාමේදී විවිධ බාධාවන් වලට මුහුණ පාන්න සිදු වෙනවා. අපි මේ බාධාවන් වලින් පසුබට නොවි අපගේ සම්තිවාරයේ ඉදිරි කටයුතු කරගෙන යාමටයි මේ සූදානම. බුලකෙලිනාව ගම් මැද්දම එළිය වෙලා අලුතින් නිල මඬුල්ලක් මෙහි සැපත් වෙලා බුලාධිපතිතුමනි ආසිරි මලක් නෙලා පටන් ගමුද දැන් හොඳටම පමා වෙලා. ආදේ හරි ආගෙයි කවියට මුල් තැන ලැබුණා අවසන් පදය ඔබතින් හැඩයට ගෙතුනා හිටිවන කවි රසට සබයම ඔප වැටුනා මේ කතානායකතුමා මේක කවි මඩුවක්වත් කොලම් මඩුවක්වත් නෙවෙයි මේ සභාවාරේ පටන් ගමු. සබයන් දන්නේ. සබයන් ඔය ආතලයක් ගන්න දන්නේ නැහැ නේද? මොකක්ද ඉතින් තියෙන කුවක ගව තමයි. පරාද ලස්සන නක් කරගත්තා. කරුණාකරන ශබ්දෙන්න මොන බාධකාවක් කවදාවත් අපි සැලෙන්නේ නැහැ. එදා අපේ යක්ක මුතුන් මිත්තන්ගේ ලේ වලින් පැවතෙන අපි කවදාවත් කිසිම දෙයකින් සැලුන්නේ නැහැ. මීළඟට ඔබ පුලපුලා බලා සිටි බුලාධිපතිතුමා ජාතිය අමතනවා ඇති. බුලාධිපතිතුමා කතාව. ඒක උඩ කවි කතාව ආරේ. ඔන්න මුතු ආතල් ඉවර කරන්න හදන්නේ. අපි කිව්වනේ උඹලට. උඹලා දැන් අපිට වැඩිය හොඳයි කියලානේ දුන්නේ. බලහල්ලකෝ දැන්. මේකට කවි කතාවාර අවශ්‍ය නැහැ. මේක බුල්කල්නාව සංවර්ධන සභාව. ආයි එහෙම කරන්නේ කොහොමද? එහෙම කරන්න එපා. උන්චි අපේ විනෝද නැති කරන්න එපා. ගමේ අහිංසක අම්මා තාත්තලා තියෙන අවස්ථාව නැති කරන්න එපා ඉතින්.
සයිකල් එක නෑ. දැන් අපා ඉන්ටර්විව් ඉවරයි. කාලා බලපල්ල කොහොමද කියලා. ඉතින් දැන් නෑ. මං කියන්නේ ඉදිරියේදී මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බුලගෙන්නාව සංවර්ධන සභාව. කාට හරි සින්දු කවි කතා කියන්න අවශ්‍ය නම් කලාහවුලක් පිටව ගන්න. සභාවෙන් අවසරයි අලුතෙන් අපේ සමිතියේ කලා හවුලක් පිටවීමට සුදුසේම ආයෝජනා කරනවා. ඉස්සබ්ද වෙන්න. ඔබතුමිය වාඩි වෙන්න. මේක යෝජනා හා සාකච්ඡා වාර නෙවෙයිනේ. ඒක පස්සේ කරගන්න. කලාහවුලක් පිටවන්න පස්සේ. ඒ වුණාට කවි කතා වාරයකට කියලා හරියන්නේ නැහැ. ඒක මේ මිනිස්සුන්ට තියෙන විනෝදනේ. අන්න ඒකනේ. මේ නයි පණික් කියලා තේරෙන්නේ මේ ගමේ ඉන්න මහමිනිසුන්ට තේරෙන්නේ නැහැ බෑ. එහෙම කරන්න දෙන්න බෑ. මේක නැති කරන්න කොහොමද? අපිට තියෙන එක විනෝදේ මේක. මොකෝ අපි සුපර්ස්ටාර් යන්නේ? නම් කරන්න බෑ බුලාධිපතිතුමා මකවලම ගන්න වෙනවා. ඔන්න ඔය ඔබතුමාගේ කතාව වෙනකන් න්‍යාය පත්‍රයේ විදිහට යන්න දෙන්න. අපි හිමින් මේක ක්ලීන් කරගමු. හරි. කතානායකතුමා ඔක් කරගෙන යන්න. නිශ්ශබ්දන් ඊළඟට එළව තිබෙන්නේ ඔබ පුල පුලා බලා සිටි කයි කතා වාරයයි. එය ආරම්භ කරමින් ගීතයක් ගායනා කිරීමට මා ආරාධනා කරනවා වයලට් අක්කාට. ඔබතුමියව තුන්වෙනි වටේට තෝරගන්නවා. හොඳින් ගීත ගායනා කරා. නේද බුලාධිපතිතුමා? ඔව් මං හිතන්නේ. ශබ්ද දූෂණයට උනත් නඩු දාන්න බැරි නෑ. ඔබතුමීට හොඳ අනාගතයක් තියෙනවා. අපි ළඟට අවස්ථාව දෙමුද? බුලාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම ත්‍රිවිධ හමුදාරත්නයේ පිහිටයි ආරක්ෂාවයි. මේ ළඟට ගායනක් ඉදිරිපත් කරන්නේ අපේ මුණුපුරා. අද තමයි ඉස්සෙල්ලාම සමිතියට ආවේ. පුතේ කොළුවෝ අවන්ත ඒ කියන්නේ අපේ මුණුපුරාට ගීත ගායනා කිරීමේ සෑහෙන දක්ෂතාවයක් තියෙනවා. ඒ වුණාට අපි වගේ අයට අතිතුමට හැකියාව දෙන්න කෙනෙක් නැහැනේ. මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ අපේ මුණුපුරාගේ ගායන හැකියාව බලලා SMS ගහලා මේ බුලකෙන් ආවේ ගායන කරු කරන්නේ කියලා. හායි කොහොමද යාලට? දුක දැනෙන අයුරු නොදැනවසිතු ඔබ යන්න ගියේ උපෙරදා ආදරය වරුණු හේතු කරුණු පහදන්න යලෙවාමතා ඔබගේ සතුටම පැතු පිම්වතිකි තනිවුණු නමුදු මේ නාතුරු ආදරේ වසුතු ආදරේ අපි ඔයාව කෙලින්ම තුන්වෙනි වටේට යවනවා නේද බුලාධිපතිතුමා? ඔව් හොඳ අනාගතයක් තියෙනවා. කතානායකතුමා ඊළඟට පටන් ගන්න. මට පොඩි වෙලාවක් දෙන්න. අත වශයෙන්ම මාව මෙතෙන්ට ඔසවා තිබූ ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය. ඒ වගේම මම මතක් කරන්න කැමතියි මට පොඩි කාලේ ඉඳන් උගන්වපු සියලු ගුරුවරු සහ මගේ මොන්ටිසෝරි ටීචර් පවා මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් ඔබ සියලු දෙනාටම ගොඩක් පිං. ඇත්තටම මගේ අම්මයි තාත්තයි මෙතන හිටියනම් ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙයි. මම මගේ අම්මටයි තාත්තටයි මේ කියන්නේ. අම්මේ මං ඔයාලට ගොඩක් ආදරේ. තාත්තේ මං ඔයාලට ගොඩක් ආදරේ. මේ පුතාගේ අම්මයි තාත්තයි නැන්ද? ඉන්නවා. තාත්තා ගියා බිම්බදුවයි මද්දම්මලා. අම්මා ගියා බ්ලෙන්ඩරේ හදන්න. කතානායකතුමා ඊළඟට පටන් ගන්න. මටත් සින්දුවක් කියන්න ඕන. තවත් කවුරුත් මෙතන
සින්දු කවි කතා කියන්නේ නැහැ. මේක බුල කෙලිනාව ජනරල් සභාව. මේක විවිධ ප්‍රසංගයක් නෙවෙයිනේ. කතා කරනවා. පටන් ගන්න. එහෙනම් බෑනේ සිතුව කිසි හොඳයි. මීළඟට යෙදී තිබෙන්නේ යෝජනා හා සාකච්ඡා වාරයයි. දැන් ඔබට අවස්ථාව තිබෙනවා තම තමුන්ගේ යෝජනා හා අදහස් දැක්වීම සඳහා. සභාවෙන් අවසරයි අපේ මේ සමිතියේ අනියම් සූදාතාවය වර්ධනය කර ගැනීම සඳහා 15 ම ස්ථානයේ වන්දනා විනෝද චාරිකාවක් යෑම සුදුසු යනවා යෝජනා කරනවා. ගිය පාර වගේ වඩේද යන්න ඕනේ. හැබැයි මදි වෙන්න බෑ. හැම පාරම පොළ සැඹුල හදන්න වෙන්නේ මට තමයි. මොකෝ මේ ගමේ ඉන්නවා මට තරම් රසට යන්න පුළුවන් කෙනෙක්. ඇටලි මේදර තාල ටික දෙනවනේ. පාර්ලිමේන්තේ නම් බෑ. නාඩුත් නෑ හැබැයි. එතකොට පොල් ටික මගේ ආලෝකයේ වාසියක් තියෙනවා හොඳේ. සෙටප් ගහලා ලයිට් ගහලා බටු රජින කියලා ගහලා තියෙනවා. ගොඩ කතා කරලා ගත්තා. ඒ පාර යනවා උදේ පාන්දර යන්නේ. ගිය පාරත් ඉතින් උඹ දෙපා පරක්කුනේ. එලාම් එක දුන්නේ නැහැ. ඒ පාරවල ෆෝන් එකක් ගන්න ඕනේ එලාම් එක තියෙන. ඒක හොඳයි ෆෝන් එක ගන්න. කරුණාකර මේ සමිතිය ඇතුළේ ට්‍රිප් පැනලා හැත් වෙන්න එපා. යෝජනා තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඉක්මනට ඉදිරිපත් කරලා ඉවර කරන්න. මෙතන භාණ්ඩාගාරේ 7 5ක් නැහැ. සමාජික මුදල් එකතු කරලා නැහැ අවුරුදු ගානකින්. දඩ තියෙනවා අවුරුදු ගානක. ට්‍රිප් පැනලා හැත්ති. තවදුරටත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සභාවෙන් අවසරයි. ලැබෙන මේ සප්පුවට දල්සරක් දීම සුදුසුයයි මා යෝජනා කරනවා. ඒක කොහොමද ඔය? යෝජනා මාර්ග පිටු සභාවෙන් අවසරයි. මෙතනින් ඇන්දරාමලා හැමෝම මට මුගන් දෙන්න. ගමේ ඉන්න තරුණෙක් වශයෙන් මමත් කැමති අපේ ගමට යහපතක් වෙනවා. ඔබ කියනවා අපි වගේ තරුණ කෙල්ල ගොල්ටියක් එකතු කරගෙන ඔය තන් රෝදේ වීල් ගහන්න පුළුවන් කෙල්ල ගොල්ටියක් එක්ක මේ ට්‍රිට් එක සුද්ධ කරමු. එතන බයික් එක හරක් තියා. අපිට ඒකෙන් හොඳ විදේශ ආදායමක් ලබා ගන්න පුළුවන් සංචාරකයෙක් ගෙන්නන්න. හරියෙන් හෝටලයක් ගහලා මේ හරියෙන් අපිට කඩිපර ටිකක් ඉරින් කඩ ටිකක් එහෙම දාගන්න පුළුවන්. ඒකෙන් අපිට මේ ගම සුරක්ෂිතයක් කරන්න පුළුවන්. මේක ක්ලීන් කරන්න ලේසි වෙන්නේ නෑ. මුම් මකවලම හදලා ගන්න වෙනවා. කොහොම හරි කරන්න. නිශ්ශබ්දෙන්න. ඔබතුමා ඉන්න. මං තනිය සභාව මේව ගන්න. දැන් සින්දු ඇති, කතා ඇති, කවි ඇති. හරිද? අපි පත් වෙලා තාම මාස 2යි. මේක තියෙන්නේ මොනවද? නැත්තේ මොනවද? ණය කොච්චර තියෙනවද? භාණ්ඩ කොච්චර තියෙනවද කියලා දැනගන්න අවශ්‍ය දත්ත තොරතුරු නැහැ අපිට මේ. ඔබතුමාලා එහෙම කියන්න එපා. අපිට වැඩි හොඳින් කරනවා කියලා බාරගත්තේ. ඈ මම්බුලාපතිපති වෙලා ඉන්න කාලෙත් ෆයිල් තියෙනවා. ඒ අරකයි මේකයි හොරා කියලා ගම බේරගත්ත මං වගේ මිනිහෙකුටත් අවලාදන කළා. ඈ දැන් කියනවා දත්ත නෑලු අරකද මේකද කියලා. ඒ කාලේ දත්ත තියෙනවා ෆයිල් තියෙනවා කියන්නේ කිව්වේ. ඈ දැන් බලන්නකෝ මේගොල්ලෝ කියන කතා. අනේ යන්න නිකන් බුලාදිපතිතුමා යන්න. ඔබතුමාලා මොනවද දත්ත ඉදිරි කරලා තියෙන්නේ? ලේඛන නඩත්තු කරලා තියෙනවද? දැන් අරක නැහැ මේක නැහැ කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. අපිට වැඩි හොඳ නිසානේ බුල කෙල්ලනාය මිනිස්සු ඔබතුමාලා තෝරගත්තේ. දැන් ඉතින් කරගෙන යන්න. සමාජික මුදල් එකතු කරපු බිල් පොත් බාර දීලත් නෑ. ඒවයි අඩුපාඩු තියෙනවනේ. තෝ වැඩේ දෙල්ලනවා. දැන් බලන්න මේකේ මුදල් ලබා ගැනීම වල සහ තැන්පතු වල විස්තරයක් සටහන් කරලත් නෑ. ඕකේ තියෙන අමුතුවෙන් සටහන් කරගන්න දෙයක් නැහැ. බැංකුවට ගිහලා පාස්පෝර්ට් ප්‍රින්ට් කරගත්තා නම් ආපු කීප විතර සෙරම එකේ තියෙනවා. ඒකට ඔබතුමාලාට මේ ගිනුම් සටහන් කරන්න නැතුව ලේඛන නඩත්තු කරන්න නැතුව කරගෙන ගිහිල්ලා ඊදම් පාස්පෝර්ට් එකේ කියලා ෂේප් වෙන්න බෑනේ. ඊදම් උනේ කොහොමද මොකටද කියලා පාස්පෝර්ට් එකේ නෑනේ. ඕකේ ඉතින් කොයි වෙලාවෙත් අරක නැහැ මේක නැහැ කියනව නෙවෙයි. ඔබතුමාලාට කරගෙන යන්න බෑ. අපි කලින් කිව්වා ඈ ඔන්න ඉතින් අපායේ ඉන්ටර්වල් ඉවරයි. අවුරුදු එකමාරකින් දඩ මුදල් අය කරලා නැහැ. සභාවක් තියුවම සමාජිකයන්ගෙන් 4 පංගුවක්වත් දෙන්නේ නැහැ. කවුද කතානායකතුමා ඊයේ නවුස ගැව්වේ? මේ ඔබතුමාලා දෙන්නේ දෙක බැලුවේ. යව්වේ ඉතින් අපි තමයි. අත උස්සන බලන්න මේ ඊයේ නවුස ගහිලා අද සභාවට ආපු අය. ඒ නවුසගේ ආපු දෙන්න විතරනේ. එතකොට අනිත් අය
තියෙනවා කියලා දැනගත්තේ? වයලට් අක්කගෙන් තමයි හිටියේ. වයලට් අක්කා කොහොමද දැනගත්තේ? ඉතින් මේක මේ මන් දන්නේ නැති දෙයක් තියෙනනේ. ඊයේ එලවන්ස් එක යවපු වාහනේ අන්න පොලිසියෙන් හයි ස්පීඩ් අල්ලලා. ස්පීකර් සෙට් එක යෑම්පෑ දෙකම පොලිසිය. යවපු අය ඉන්නවනම් ගිහිල්ලා අරන් එන ගය ඇත්තේ. මට නම් යන්තම් ඇහුණා එන උස්සගේ සද්දේ. ඕ මටත් නම් ඇහුණා. මටත් ඇහුණා. හරි. මොකද්ද ඔබතුමීට ඇහුනේ? මට නම් සද්දයක් විතරයි ඇහුනේ. මට නම් ඇහුණා ආයි බවන් මේව ගැන දන්නේ කියලා. මටත් ඇහුණානේ. අටේ කොළනිය ගාවදී එනම් හෙට දින කියනවා. මං ඒත් බැලුවා මොකද්ද මේ නම් හෙට දින කියන්නේ කියලා. 16 කොළනිය ගාවදී තමයි ස්තුතියි කියලා එලවන්ස් එක නතර කරේ. එන්නේ නැති සමාජිකයන්ගේ දඩමුරල් ටික හරියට කල්පනාකරණය කරා නම් ඊට වැඩි හොඳට දියුණු කරන් දුන්නා මේ සමිතිය. බත් වලට මුරුනේ ඔබතුමා වැඩේ කරන්න. කරන්න තමයි දුන්නේ. ඔබතුමාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නායකතුමා කතාව නිශ්ශබ්ද කරන්නේ. ඕඩ මට නෑ පොත්තුවක් කනයි කනවනම් කමු. මල්ලේ පොත්තුවයි සිගරට් දෙකයි. හරි ඕර්ඩරේ ලියාගත්තා. කරුණාකර නිශ්ශබ්ද වෙන්න, නිශ්ශබ්ද වෙන්න. නායකතුමා ඔබතුමා කරුණාකරලා වාඩි වෙන්න. දැන් මේක අහගන්න. මේක තමයි බුල ගෙල්නාව ජනරද සභාව. මෙතනින් තමයි මේ ගම ගොඩනගන්නේ. දැන් මෙතන දිනියා විකුණම් කාලා ණය වෙලා කාලා උගස් තියාගෙන කාලා බංකොලොත් දුන්නාට පස්සේ තවත් සින්දු කියන්නයි වන්දනා ගමන් යන්නයි පටන් ගත්තම කොහොමද මේ ගම ගොඩනගන්නේ? දැන් අපෙන් අහනවා ගම හදන්නේ කොහොමද කියලා. ඇයි පුළුවන් කියලානේ ගත්තේ? දැන් ඉතින් කරලා පෙන්නන්න. මාස දෙකකුත් ගියා. කොහොම හැදුවද? හැදුවද? අපි ඔයාලට කිව්වා මෙයාලට මේක කරගෙන යන්න බැරිය කියලා. කොහොම ඇහුවද? සද්දා සිතින් වන්දනා ගමනක් යන්න තිබ්බනේ. ඒකටක් කිරියා. දැන් ඉතින් ඉදිරියටත් මේක කරගන්න නම් අපෙන් උපදෙස් ගන්න වෙයි. උළුවන් කාලේ කරන්න සු දැන් උපදෙස් දෙන්න එන්න එපා. අපි කරේ මොනවද කියලා දන්නවද ඔයා? මේ සභාවට එන්න කලින් මං ගියා හෙඩ් ඔෆිස් එකට රවුමක් ගහලේ. ඩොලර් මිලියන 3.7ක පිරිපහදුවක් ඍජු ආයෝජනයක් විදිහට දෙන්න හෙඩ් ඔෆිස් එකේ මාතුළු පොරොන්දු වුණා. පිරිපාදුව ඕක අපි කරන්න හිටියේ. එතකොට මහාවිද්‍යාලයේ ළමයින්ට පොත් ගන්න රුපියල් 6000ක් දුන්නා. ඕක අපි කරන්න හිටියේ. කැලෑවෙන්ද තියෙන වී කපලා ටික සුද්ධ කරලා ගත්ත වී ටික දාන්න. ඕක අපි කරන්න හිටියේ. ගොවිට වැඩිපුර පෝර කොට දෙකක් දුන්නා. ඕක අපි කරන්න හිටියේ. තෙල් පිරිපහදුව පොහොර ගබඩ ශ්‍රී ගබඩ කිසිම නිවුස් මේක තියන්නේ නිලෝරහ අපි ගමේ තෙල් ටැංකි ටික අලුත් වැඩියා කරලා පිරිසකර කරන්න වැඩ පිළිවෙලක් ඇදුවා. කරන්න හිටියේ. ඒතකොට නිදානයක් ගොඩ දැම්මා. ඒක අපි කරන්න හිටියේ. ඕ ඒක ඔයාලගේ මව්වියක් පුතියන්නේ. ඒක අපේ විවත්යක් නේ. බුදුන් මොකක්ද අපස්ථාවද? අසන්ත. මොකක්ද බලන්න. පපුරේ දෙනවනේ. මොකදයි? බලමුකෝ. මෙයාට මේ බටයක් දාලා. කොටා බටයක්ද? නෑ ගස් ලබු බටයක්. මෙන්න වේ. ඒක තමයි අපි මේක මොකද්ද මේ මේක හරම්මඩුව කරගත්තද? මේ කොහොමද මේ ජනපදය හදන්නේ? ගම හදන්න කලින් මිනිස්සු හදන්න ඕන. ගම හදනවා කියන්නේ පාලම්බෝකු පාරවල් හදන එක විතරක් නෙමෙයි. ටිකෙක් සභාවේ කසිපුවනවා. අනිත් එක විතර කාලා කාප්පුටුන් කියලා ගහන. මං ආන්නේ මිනිසුන්ගේ මක්කද හදන්න තියෙන්නේ ඈ මිනිහෙක් බුලත් පිටක් කෑවයි කියලා ගම සංවර්ධනයකට බාධාවක් නෙමෙයි මේක මං අහන්නේ බාධාවක් ඒකනේ අපි කියන්නේ. ඒක අහිංසක බුද්ධිමත් ජනතාව හදන්න ලැහැත් වෙන්න එපා. ඔව් අපිව නම් හදන්න ලෑස්ති වෙන්න එපා. ඔය විද්‍යාලවල ගෙනාවේ මේ ජනපද හදන්න. මෙහෙම මේව හදන්න බෑ. අපි මේ සංවර්ධන සභාවේ මුල ඉඳලා විගණනයක් කරනවා. මේ දැන්වීමේ තියෙන වතුර ටැංකි 100ක් බෙදලා තියෙනවා කියලා. මෙතන ඉන්න කාට හරි වතුර ටැංකි ලැබිලා තියෙනවද? ඒ වයිද ලැබිය යුත්තන්ට ලැබෙන්නේ නැති. අන්තලේ ආම්දුරන්ගේ අහලා බලන්නකෝ. ධාතු වරන් ණය ආපු වෙලාවේ උදාරය බෝතලයක් හොයන් එනකන් මං ඕක උදාර තිබ්බෙත් ඔය සමිතියෙන් දීපු වතුර රැංගියකට තමයි. අනික මේ මිනිස්සු දනට පිනට දෙන්න දේවල් ගණන් බලන්න තරම් බුද්ධිමත් අහිංසක ජනතාව 2.50ට වැටලා නැහැ. නැතුව ඔය වෙලාවේ 2.50ට වැටුනේ. කොහිට බුලාදිපතිතුමා මේ ජලටංගි 100? ඒ දැන්වීම හංගලා ගහලා තිබුණේ.
කවුද ඒව හංගල ගැහුවේ? වතුර ටැංකිය බයිට බෙදලා දුන්නා. මේ වගාවකත් වතුර ටැංකිය වගේක් තියෙනවා කියලා ආරංචියක් ආවේ අපිට. ඔව් කුචිකර්ම ව්‍යාපෘතියක් තිබුණා. ඒකට මේ වතුර ටැංකිය 15 20ක් බෙදලා දුන්නා. ටැංකි 100න් 30ක් කුමාරිකා වගාව තියෙනවා කියලා අපිට ආරංචිය ලැබුණා. ජී රාජවංශ කියලා තමයි නම තිබුණේ. නාට්‍යය මාත්‍යා. ඔක ලියාගන්න. ඔවා මිනිස්සු දැනගන්න ඕන. හැබැයි ඉතින් කිසිම ප්‍රවෘත්තිමය ගතියක් දැන් නැහැ. අනේ ඉතින් කුචිකර්ම නම් වෙන ඔය කරන්න බෑ. ඊටාම විද්‍යාත්මකව පරීක්ෂණ කරලා විගණනයක් කරනවා. සමිතියේ තියෙන දේවල් නැති වුණු දේවල් කබඩාවේ දොර අරලා තීරණය කරන්න බෑනේ. දැන් ඔබතුමාලා ගත්ත නම් ඕක කරගෙන යන්න. මනුස්සේ බුලත් ඉර කන්න හිඳ ගම සංවර්ධනය කරන්න බෑ. මේ අහිංසක වයලට් අක්කලා හින්දුවක් කියන නිසා ගම සංවර්ධනය කරන්න බෑ. ආගම සීකරන නිසා ගම සංවර්ධනය කරන්න බෑ. මේ සංස්කෘතිය රකින්න නිසා ගම සංවර්ධනය කරන්න බෑ. මොනවාද මේ හැම එකටම බෑ 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 කියන. බෑ ඔබතුමාලා ඔහොම බෑ බෑ කිය ඉන්න. නෑ අපි මෙහෙම ඉන්නේ නෑ. පරීක්ෂණෙත් හිතට යනවා. ඔය ඉතින් පරීක්ෂණ එකේ ඊටු ටිකක් කෙලින්න තමයි හදන්නේ. හිටපු නිලධාරීට එකතු වෙලා පිට්ටනියක් හදන්න කියලා රක්ෂිතේ ගස් ටික කපලා විකුණපු එකනත් විගණනයක් කරනවා. අඩු ගානේ මිනිසුන්ට උස්ම ගන්න ඔක්සිජන් ටික ඕන කියලාවත් හිතුවද? ඔක්සිජන් ගන්න දාලෝ. අවුරුදු දෙකකින් එකතු කරමු නැති කොට්ටාස් මුදල් සහ දඩ මුදල් ඔක්කොම ඊළඟ සමිති වාර්ෂිකයන් හැමෝම ගෙවන්න ඕනේ. මේක හැමෝගෙම වගකීමක්. ඔන්න ඕකට තමයි වටින් කොටින් ආවේ. අහිංසක මිනිස්සුන්ගේ අතේ සතේ නැති වුණා. කොහොමද කොටස් මුදල් ගෙවන්නේ? නෑ. ඒක ඔබතුමාලගේ වගකීම. ඔබතුමාලා හරියට කොටස් මුදල් එකතු කරලා නෑ. ණය අය කරලා නෑ. ලොකු ණය කපා හැරලා තියෙන ගොල් ණයට. මේ විගණනයෙන් පස්සේ ඔබතුමාලට මේවා සේරටම උත්තර බඳින්න වෙනවා. ඔන්න ඔය තරම දැනගන්න. ඔය හදන්නේ පලිගන්න. වයලට් එකේ. ඔයා උදේට මෙතන නමස්කාරය කියලා සින්දුවක් එහෙම කිව්වම් අපි කොච්චර ලස්සනට මේ සමිතිය කරගෙන ගියාද? ඔන්න ඉතින් අපායේ ඉන්නවල ඉවරයි. දැන් බුලත් ටිකක් කාලා ගෙල ගහලා ඉවරයි. මේ වගේ අහිංසක දුකේ මිනිහෙක් දවසේ වේස බාන්සිනි වගේ චූටි සොට්ටක් කාලා ඉවරයිනේ. අපිට පුළුවන් ද කුලාධිපතිතුමනි ණය ගන්න විදියක් නැහැ. ළමයින්ට කන්න බොන්න දෙන්න විදියක් නැහැ. මේවා කිව්වම කොටස් මුදල් අය කරන්න පුළුවන්. බෑනේ. අහිංසක මිනිහේ තමන්ගේ අම්මා තාත්තට බේත් ටිකක් ගේන්න ගිහිල්ලා සමිති වාරයකට එන්න බැරුණා. අපිට පුළුවන් ද දඩ මුදල් අය කරන්න. ඔය හදන්නේ පලිගන්න ඕන මගෙන් පලිගන්න. මගේ මේ අහිංසක බුද්ධිමත් කමේසියගේ පලිගන්න බා. මගෙන් පලිගන්න. කඩියානි උඹලා ඕක කියන්නේ ගම බේරගත්ත නායකයාට අර. උන්න බේරෙනවා. දැන් දෙයර විගණනය කරලා කියලා අපි බලදාලා හොයපු කාලේ කරපු කියපු සියලුම වැරදි කොන්න කියලා හොයන්න හදන්නේ. ඉතින් තමයි. ඕක හරියට කිරුණොත් කාපු ගස් කජු වල ඉඳලම වමාරන්න වෙන්නේ. කොහොම ගස්. අනේ බුදු අයියේ අපි ඉවරයි අයියේ. අදන්න එපාකෝ. අදන්න එපා කියලා උන් කින්නි කළා නෙවෙයි. පිස්සු යකේ මොකට මූසලෙක් නේ. මොකක්ද අපි කරන්නේ? අනර නාට්‍රාමිට කෝල්ලක් කරි. මොකක්ද යකෝ කරන්නේ? මෙන්න මෙහෙවරේ. ඔය නේ නිවුස් තියෙන මෙහෙ. ඔබ හෙටලා ගම සංවර්ධනය කරනවද? ඔන්න නිවුස් කියන් බලන්න මොනවද තියෙන්නේ කියලා. නිවුස් නේ. උලකෙලිනාව ජනරජයේ රැස්වේ. ඒක තමයි හෙටිම. සමිතිය සතු වත්කම් අයවැය පිළිබඳ විස්තර නැහැ. විගණනය කරනවා. පරීක්ෂණ තිතට බුලාධිපති පවසයි. කියන් බලන්න මොනවද තියෙන්නේ? හෙඩ් ඔෆිස් එකෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු ජල ටැංකි 100 පිළිබඳ විස්තර නැහැ. එතකොට ඒවා ජනතාව අතර නිසි ලෙස බෙදී නැහැ. බෙදා දෙන බවට දැන්වීම් හංගලා ගහලා. ජී රාජවංශ යන අයෙක් ටැංකි 30ක් වගාවකට අරගෙන බුලාධිපති පවසයි. කියන් බලන්න. ආගම සිහි කරන්න සින්දු කියන්න විනෝද වෙන්න මේකේ බෑ. මේක ජනරජ සමිතිය. අපි මේ ජනරජය හදනවා. බුලාධිපති පවසයි. මම කියන්නේ කියපු එක. මේ නාටායම් පුතේ අපිට යන එනමන් නැහැ කියන්නේ උඹලටත් යන එනමන් නැහැ තමයි. ගිය පාර වගේ බේර වැවේ වල ගූ ගහලා මේ සැරේ නම් ගමේ උන් නවත්තන එකක් නැහැ. පොඩ්ඩක් මෙහෙ වරෙන්.
එනකෝ. එනවා. එපා ඕනේ. අපෝ එපා. ගන්නවා මම නේ එපා ඉතින්. එපා එපේ ගොඩහන්න එපා. එපා. අතේ ගෑවුනත් අපයිනේ. එපා ගොඩහන්න. දැන් කියනවා බලන්න අර මොනවද තියනවා කිව්ව නිවුස් මොනවද පුතේ? බුලකෙලිනාව ජනරජය රැස්වේ. ආගම සිහි කරලා ඉවරයි. සින්දු කියන්න විනෝද වෙන්න මෙහෙ බෑ. බුලාධිපති පවසයි ජනතාව හඬා වැටි. එවනේ නේද? කෘෂිකර්මාන්තය නංවන්න ජල ටැංකි 30ක් දුන්නා. හිටපු බුලාධිපති පවසයි. අහිංසක බුද්ධිමත් ජනතාවගෙන් පලිගන්න එපා. මගෙන් පලිගන්න. හිටපු බුලාධිපති පවසයි. එනම් මා පුතා ගම්වටේ රවුම ගිහිල්ලා අස්සක් මුල්ලක් නෑද? අර සියල්ලට කලින් පත්තරේ විස්තරේ කියන ගමන් අර පලිගන්න හදනවායි කියන එක පොඩ්ඩක් වැඩියෙන් කියා. හරි. දිනු දේශයේ බේරාගත් නායකයා බේරගන්න එන්න කියලා ඒකත් කියන්නේ. හරි. මොකද පුතා දිනු දේශයේ බේරගන්න කලින් පණ බේරගෙන ඉන්න එපා. සංවේදී නායකයා බේරගන්න එන්නේ කියලා කියන්නේ. හරි. එන මං ගිහින් එන්න. අනේ මල්ලියේ අනේ මගේ මල්ලියේ අනේ අක්කේ අපි ඉවරයි. අනේ මල්ලි මම මේ ආරංචි වෙච්ච ගමන් මම ආවේ. ඉතින් තෙතට කරනවලු. කරකා කල්ලන්න කාර්යාලයක් දානවලු. ඉතින් අපි දාමුකෝ කාර්යාලයක්. ඉතින් අපි පණිවිඩයම කරලා ගමු. සියල්ලටම ඉහළින් සියල්ල වසමින් මේ ටෙලිවිෂන් ඉවත් කරන කාලයයි. දවසේ ඇත්ත කැලෑ පත්තරේ. අපි මුලින්ම තියෙන පත්තරේ සිරස්තලයට යමු. මේකේ සින්දු කියන්න බෑ. සින්දු කියලා මේ ජනපදයේ සංවර්ධනය කරන්න බෑ. බුලාධිපති පවසයි. ඕන්න ඉතින් සින්දුත් කියලා ඉවරයි. ඕක කරන්නේ කට්ටිය දැඟලුවේ. ඕන්න අපි ඇත්ත කිව්වම තමයි ඉතින් කට්ටිය ගෙවල් වලට ගූ ගහන්නේ. ඉතින් අපි ඇත්ත කිව්වත් කවුරු ඇත්ත කිව්වත් වෙන දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. අපි අනිත් පත්තරේට යමු. ළඟට කියන බුලත් පිට කාලා කෙල ගහන නිසා මෙරට හදන්න බෑ. බුලාධිපති පවසයි. අපරාධනේ මේ රට මේ වැරදි මිනිස්සෙකුට නේ දීලා තිබුණේ. සාරවිත කාර්යයකට දෙන්න තිබුණේ. ඕන ඉතින් අපි ඇත්ත කිව්වොත් අපේ ගෙවල් වලට ගහන එක තමයි නැවත තියන්න තියෙන්නේ. අපි ඊළඟ සිරස්තලයටත් යමු. ඔය හදන්නේ පලිගන්න. මගේ අහිංසක බුද්ධිමත් ජනතාවගෙන් පලිගන්න එපා. මගෙන් පලිගන්න. හිටපු බුලාධිපති පවසයි. ඉතින් පලිගත්ත කියලා බඩු මිල අඩු වෙන්නේ නැහැ. ගෙදරට කන්න ටික ලැබෙන්නේ නැහැ. බඩගින්නේ නිවෙන්නේ නැහැ. ඉතින් ඔය ටික කන්න කට්ටිය දඟලපු දැඟලිල්ල. අපි ඊළඟ සිරස්තලයට යමු. රඹුටාන මන්දිරය හදන්න සල්ලි දුන්නේ බේබි ආච්චි. හිටපු කබ්‍රාල්තුමා පවසයි. ඔක මෙහෙමනේ උනේ. ඔන්න දවසක් පරයෝ දෙන්නෙක් බයික් එකකින් ඇවිල්ලා ගේට්ටුව ළඟ මල්ලක් දාලා ගියා. ඉතින් බේබි ආච්චිත් හිතුවේ ලස්සන බලු පැටව දෙන්නෙක් කියලා. අරගෙන ගිහලා බලනකොට මෙන්න නිල්, මෙන්න ආරණු, මෙන්න පසිංග, මෙන්න ගෙවුඩ ඔක්කොම මැණික්. ඉතින් තමන්ගේ මැණික් විකුණලා ගත්තු සල්ලි වලින් මන්දිරයක් නෙවෙයි මාලිගාවක් හැදුවත් කාටවත් තියෙන අමාරුව මොකද්ද? මොකද මන්දිරයක් හැදුවයි කියලා පොල් මිල අඩු වෙනවද? හාල් මිල අඩු වෙනවද? එහෙම නැත්නම් රිලව් වෙන එක නවතිනවද? නෑනේ. ඉතින් මේ ටික කරගන්න කරපු හරියක්. අපොඩ්ඩක් ඉන්න මේ බ්‍රේකින් නිවුස් එකක් එනවා. ඔහොම ඉන්න මම ප්‍රධාන පාලක මැදිරියට ගිහලා ටග් ගාලා ඔබතුමාලටත් මේවයි අයිතියක් තියෙනවා. අපි ඉඳලා හදුවානේ. මේකට බුලාධිපතිතුමා කප්‍රාල්තුමා දෙන්න ටිකක් අහිංසක වෙන්න ඕනේ. හොඳේ මෙතන ටිකක් සංවේදී නායකයෝ වගේ ඉන්න ඕනේ. සෙනඟට පේන්නට. හෙලෝ බුලාධිපතිතුමා. මේ හිටපු නිලධාරීන් ටික අන්න ජනරල් දශාලා පැත්තේ පොඩ්ඩක් රැස් වෙනවා. හොඳේ මොකක් හරි කරන්නත් දන්නේ ඔබතුමාලා දැනුවත්ද දන්නේ ඒ ගැන. නෑ මම මේ ඔබතුමාව පොඩ්ඩක් දැනුවත් කරන්න නිකන් ගත්තේ. පොඩ්ඩක් නිකන් ස්ට්‍රැටජිකල් ප්ලෑන් එකක් ගහන්න පොඩ්ඩක් ඔයලා බලලා හොඳේ. බායි.
ගමකින් එනකොට මගේ අම්මට මම දඩ ගහලා වැඳලා ආවේ. අම්මේ මම බුල ගෙනලා ජනතාවට විශාල ලෙස සේවය කරා. මං ආයෙත් ගෙදරින් දන්නේ අම්මේ කියලා. මේගොල්ලෝ අපේ පලි ගන්න හදන්නේ. පලි ගන්න. මගෙන් පලි ගන්න. මගේ අහිංසක බුද්ධිමත් ජනතාවගේ පලි ගන්න එපා. මගෙන් පලි ගන්න. මගේ අහිංසක බුද්ධිමත් ජනතාවගෙන් පලි ගන්න එපා. මගෙන් පලි ගන්න. මගේ සම්මිතුණා හරිද? බලන්න දෙයනේ මෙච්චර හොඳ මිනිස්සෙක් අපිට මග ඇරුණේ කොහොමද? ජනතාව හඬා වැඩි. මොකද මේ මහත් පුත්‍ර නමස්කාරයෙන් කරන්නේ? මොකද මේ සරවට සපත්තු දාලා පරිණත වෙලා කෙඳිලි ගන්නවද? ඔබතුමාලට මහජනතාවට මේ විදියට අනවසරයෙන් අවබෝධ කරන්න බෑ. මගේ අහිංසක බුද්ධිමත් ජනතාවගෙන් පලි ගන්න එපා. මගෙන් පලි ගන්න. මගෙන් මෙන්න පලි ගන්නවා. පලි ගන්නවා. මෙන්න පලි ගන්නවා. කෙඳිලි ගන්න එපායි කොට පස්සේ වෙන්න මෙයාලා අඬනවා. දැන් මණ්ඩල ඉවර කරගන්න එපා. ඔයාලගේ ෆයිල් තියෙනවා තව ෆයිල්. මම මේ බුල ගෙල්ලා ජනරාජයේ බුලාධිපති. කරුණාකරලා ඔබතුමාලා මෙතනින් බහින්න එළියට. එහෙම යන්න බෑ. ඒ කට්ටියත් මෙතන අයිතියක් තියෙනවනේ. දේවුවා මේ මහජන දේපලනේ. අපිට අපේ සංවිධානයේ පීඩුව ගන්න ඇරලා ඔබතුමාලා යන්න. ඔබතුමාලා නිරතරවටපත් වෙලා අන්තිමට අපිට නැති වුණේ ආගම සීකරන එකයි, වන්දනාව යන එකයි, සිනුවක් කියන එකයි. ඒවට ඉඩ දෙන්න බෑ. අපි පරිගැනීම් වලට විරුද්ධව සංවිධානය පිළිටෙව්වා. සංවිධානයේ ලොකුනේ. අපි පරිගැනීම් වලට විරුද්ධව කාර්යාලයක් විවෘත කරනවා. කාර්යාලය ලොකුද? ඔකට කැඳිරිල්ල එන කියනම දාගනින්. හොරාට කලින් කෙහෙල් කන වැට පැන්න නේද? කරුණාකරලා ඔබතුමාලා එළියට බහින්න. එහෙම එළියට බහින්න කොහොමද? මේ අපිටත් අයිති තියෙනවනේ. මෙතනින් විතරක් නෙමෙයි. මෙතුමලාට මේ නිල නිවාස වලිනුත් එළියට බහින්න වෙනවා. අපි මේවා තක්සේරුවට දාලා තියෙන්නේ. එහෙම කොහමද? එතුමා නිල්ලාජ එළියට දාන්නේ. අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒක සම්ප්‍රදායට පටහැනි නෝදේ. ඒ මිනිස්යාට ඒ මිනිස්යාගේ පාඩුව ඉඳගෙන. හරි. කරුණාකරලා අපිට අපේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. අපි ඔබතුමාලගේ වැඩවලට ඇඟිලි ගැව්වේ නෑනේ. මම එතුමාව ගෙදර ගිහිල්ලා හරි රැක ගන්නවා. අපි සොයච්චාවේ ලක්ෂයක් ඉදිරිපත් කළා එතුමාව රකින්නවා. යකෝ ඒ ලක්ෂයේ නිලවරණ දවසේ උඹලට අතිස්සුවා නම් අද උඹලට මෙහෙම වෙන්නේ නෑනේ. බත් පැකට් එකටයි රුපියල් 5000ටයි ආපෙව්ව ස්වේච්ඡාවෙන් උඹලා රකින්න. අයියෝ ස්වේච්ඡාවෙන් උඹ ලබු කරන්න ගියාපන්. අපිට නිදහසේ සැලොන් එකට යන්න විදිහක් නැහැ. ඇහි බම හදාගන්න විදිහක් නැහැ. නිදහසේ පාරේ යන්න විදිහක් නැහැ. අපි දහසක් කාන්තාව එක මිටට එකතු වෙලා මෙතුමාව රැක ගන්නවා. රැකහම් බීතර. එතුමාට කැමති නිල නිවසක ඉන්න. එතුමාටත් අයිතියක් තියෙනවනේ. ඒ වගේ කැත වැඩ කරන්න එපා. අයි ඔබතුමාට බුල ගෙල්ලා පුරා මහා මන්දිර තියෙන්නේ. කොහෙන්ද ඒව හදන්න එච්චර සල්ලි? අය අර රමුටානේ ජී රාජවංශ කියලා බිල්ලේන අර අයිතිකාරයක් මහා මන්දිරයක් තියෙන්නේ. එතුමාගේ පුද්ගලික ධනෙ එතුමාට කැමති දේවල් කරගන්න බැයිද? ඒ මන්දිරේ හදන්න සල්ලි දුන්නේ බේබි ආච්චි. බේබි ආච්චි දීපු සල්ලි වලින් තමයි මේ මන්දිරේ හැදුවේ. එතුමාගෙන් පරිගන්න ලෑස්ති වෙන්න එපා. මන්දිරේ ලොකුද? කරුණාකරලා අවසාන වතාවට මේ කියන්නේ. ඔබතුමාලා මෙතනින් අයින් වෙන්න. ඔබතුමාලාට මෙහෙම අනවසරයෙන් මෙතන රැස්සින් තියන්න බෑ. ජයසුන්දර මේගොල්ලෝ එන්න දෙන්න. අනේ යන්න එපා.